මුකුත් බය වෙන්න හැදුවේ නෑ නේද? ඕකට මෙහෙම කරමුද? එකෙක් මැදින් නිදි කරෝලා දෙන්නෙට දෙපු බණ්ඩි කියතක් ඌ අර මැදින් ඉරන්න. හරිද? ඔය වගේ දේවල් වලට තමයි මිනිස්සු බය වෙන්නේ. ඩීයක් වෙලා මේකයි. චෙන්ස ගන්නන් තියෙන. ලපයි සිප්පලට වැඩක් කරන්න ගිහපුවම තපාලයන් ගිහින් වැඩක් කරාම චේන්සෝ. සුමති. ලොකෝයි. මේ මොකද්ද මේ පන්සලේ රෑ නටන්න හදනවා කියන නාටකම? නාටකම? ඒ මුකුත් නාටකමක් අපි දන්නේ නැහැ ලොකෝයි. ඒ මුකුත් අපි පුරුදුන්නේ නැහැ. නෑ. උඹලා දැන් ඔය මොකද්ද මේ භූත කේස් එකක් කරනවා කියන්නේ? ඔයා කියන්නේ මේ අපේ භූත මන්දිරේ. භූත මන්දිරේ කියන්නේ ලොකෝයි තනිකර හොල්මන් ගුහාව. බලන්නකො අදරයට මුළු ගමම බය කරලා රටම බය කරලා ගන්නේ. දන්නවනේ මේ සුමතිගේ වැඩ. අනේ නිකන් ඉඳහන්. මතකද උඹට ගිය පාර තොරණක් බාර දීලා? උඹ ගැහුවේ මහලොකු තොරණක් අතන. ඉතින් අපෝ මේ ගමේ හැම කාලම හූ කිව්වේ මේ මට. මහලොකු වැඩකාරයා. පඬිතයා. හරි ඉතින් ගිය පාර තොරණේ පොඩි අවුලක් වුණා. හැබැයි ලොකෝයි මේ පාර එහෙම නැහැ. කෙලින්ම ආයෙත් දැනටමත් වැඩ ඔක්කොම ඉවරයි. 7 වෙද්දි මහජන ප්‍රදර්ශනයට දාන්න පුළුවන්. පේනවන්නේ තනිකර මකරක් පණ පිටිම වගේනේ. බය හිතනවනේ. මේ මකරෙද්ද? කෝකටත් කොලේ කියලා ගහපන් මකරා කියලා. නැත්තම් මේ එන මිනිස්සු එක එකව හිතයි. හැබැයි මකරගේ ලොකෝයිගේ ලොකු වෙනසක් නැහැ. මේ ලොකෝයි මකරා විතරක් නෙවෙයි. අවස්ථෙද්දී යක්කු ටිකක් බස්සනවා ගමම සලිත වෙయ్యේ. මෙලහකටත් එන්න ඕනේ. කොය කොල්ලෝසු පොඩ්ඩයි ඉඳා. දැන් ඔබ කොහෙන්ද යක්කු ගෙන්නන්නේ? කෙලින්ම ලොකු අයියේ පිළියන්දල බෝඩරේ සුපිරි යක්කු ටිකක් බස්සන්නේ. හවස්සෙදි තනිකර ගම සලිත වෙලා යයි ඈ. ලොකු අයියේ තන්නේ. යෝ තන්නේ ද. අපේ චුට්ටට කොල්ලක් දියු දින්නේ. දැන් හතකට කොල්ල බස්සලා තියන්නේ. වැඩේ කාටද ගහන්නද කාටද? ඌඩද? ඌඩද ගන්නව? වරක පොඩ්ඩක්. ලොකෝයි. මොක්කුද බම් මේ ඇවිල්ලා ඉන්නේ? මේ අයියේ පිළියන්දල චුට්ටේ ගන්න එක උන් තමයි යක්කු. යක්කු කොහෙද බං? මොන් මැරෙවනේ. මොන් මේ ගම බය කරන්න. යකෝ මොන් ගමක් කපන්න කොට නැවිලා තියෙන්නේ. සුමති මේ මට එලා කන පලා ගන්න දුව. යවපන්. මුන් ටිකවල පලයන්. අනේ මේ අයියේ සමාවෙන්න. මේ වැඩේ මේ අපි ප්‍රශ්නේ විසඳගත්ත අයියේ. මම චුට්ටයට කොල්ලක් දැම්මනේ. අයියෝ මොනවා මෙච්චර දුර ඉඳලා ඇවිල්ලා. සි. කමන්න. අය ගේමක් තිබ්බොත් කොල්ලක් ගන්න. හරියන්නල පැත්තේ આવොත් දන්නවනේ. ඉන්න බොණ්ඩ ඕන සීන් එකක් හරි. හරි එස්සේ නෑ. හරි බොහොම ස්තුතියි. අවුලක් නෑ. කොල්ලක් ගන්න. හරි එනවා. අපි ලැබෙනවා. සි බලහන්. ඒවඩන්න සෙවන් එක දාපන් හරි. කොල්ලොට පඩි ගෙවන්න තියෙනවා හරිද? උන් ටික නම් යවුව ලොකු අයියේ. දැන් කොහොමද මම මේකට හවස්සේදී යක්කු ටිකක් හොයාගන්නේ? යක්කු පණ්ඩිතයා වගේ බාර ගන්නවක් කරගන්නත් බෑ. දැන් ගමේ උන් ටිකක්වත් තමයි දාගන්න ඉන්නේ. ලොකෝයි මේ ලොකෝයට බයිද මහසෝනට එන්නේ. මහසෝන මවුන. ටෙස් 1 2 3. සුබුදේ. බය වුණානේ. මම මේ බය වෙනවා කියලා බැලුවේ. මොංගල් මරි අමන වැඩ කරන්න එපා මල්ලි. බලපන් මෙතන වෙන එකෙක් හිටියනම් බය වෙනවනේ. මේ ඔය ඌව ඇඳගෙන ඌව දාගෙන මේ එළියේ පහළියේ යන්න එපා බං. අනේ අර ඇතුළට වෙලා ඉඳහල්ලකෝ බං. පොඩි උන් එක්ක වැඩක් කරන්න යද්දි ඔහොමම තමයි ඉතින්. කමන්නේ සදෑවතුනි. දකුණු ආසියාවේ විශාලතම භූත මන්දිරය විවෘත කිරීමට තව ස්වල්ප මොහොතකින් අප සූදානම්. ඉතින් සදෑවතුනි ඔබ සියලු දෙනාම සුබුදේ. මාර වැඩිනේ වෙලා තියෙන්නේ. එමල්. මිනියට තියන්න ඉතින් ඇවිල්ලා නැහැ. අර මිනියට අන්දලා තියන්න හිටපු එක ඌ ඇවිල්ලා නැහැ. ඒක බයිදකුදු ඇවිල්ලා නැහැ. අයියෝ බලපන් දැන් තව ටිකකින් මේක විවෘත කරන්නත් තියෙනවා මල්ලි. දැන් මොකද්ද කරන්නේ? අයියෝ බලපන්කො මොකක් හරි අවසාන මොහොතේ කෙලවෙනවනේ. සිස්. රටේ තත්ත්වය මොකක් වුණත් ගමේ තත්ත්වය මොකක් වුණත්
මගේ තත්ත්වය තියාගෙන ඉන්න ඕනේ. ඉතින් නිදා ගන්න ඕනේ. නිදා ගන්නවා. මම නිදා ගන්නවා. Aduh, balas supir ya. Balas supir ngorok. Benar. Baca Aduh. Ada ni hari. හොඳයි දීතුතුනි. තව සල්ප මොහොතකින් මේ මහා භූත මන්දිරය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීමට සියල්ල සූදානම් කරලා තියෙන්නේ. ඉතින් මෙහි විවෘතය සඳහා අප ගෞරවයෙන් ආරාධනා කළා. ඊටමත් නිර්භීත එඩිටර් කිසිම යකෙකුට බය නැති ඊටමත් හැඩි දැඩි තරුණ ජවයෙන් පරිපූර්ණ රටේ අනාගතය වූද නිසකවම බාරගත හැකි ඒ තරුණ නායකත්වයට එනම් අප ප්‍රදේශයේ බාර ගරු ඇමතිතුමන්ගේ එකම පුත්‍ර රත්නය පංකජ සමවෙන්න මේ පංකජ දේශප්‍රිය මැතිදුන් ඉතින් එම මැතිදුන් මෙතනට තව ස්වල්ප මොහොතකින් සැපත් වීමට නියමිතයි. itu දොරවහනකොට හිමින් වහපන් බං. පාලම බොක්කෝ විවෘත කරන්න ආවේ. බුදු මන්දිරයක් නේ බං විවෘත කරන්න ආවේ. ඔව් හිතවතුනි මේ අවස්ථාවේදී ගරු පංකජ මැතිතුන් මෙම ස්ථානයට සැපත් වනවා. කීර්ති ආයිබෝන් සර්. ආයිබෝන්. සර් කවුද සර් මේ කවුද? කීර්තියක් අපපා. මං කපන කාරණේ නේ සම කපන. සකපන්. ඒලාද ගියගෙන සයම් මේක බලන්නේ සර්. මොකද්ද? මේක සම. නෑ නෑ ඕන්නේ නෑ. බලන්න සර්. අනේ නෑ ඕන්නේ නෑ. කීර්ති මේ. කට ලැජ්ජ ගන්න. පස්සේ බලන්න. කීර්තිය බා කීර්ති. මම කීර්තිය කවුද බං අර ඩෑකට්ටක් අරන් ඉන්නේ? මේ පොහොර සානාව දරන්නේ ඉන්නේ ගොවියෙක්ද කොහෙද බං? මේ කොල්ල සර්. ගමේ කොල්ලෝ. යන් සමන්ත වන්දකල් යන්නේ මං ගමේ ඕමු කිව්වා. Aduh. Aduh, mage ge ඉස්සරහ ගෑගන්නේ. ඈ? කෑවනම් බිව්වනම් පාඩුවෙන් හරි නිදාගන්න දෙන්න අපිට හරිද? ඊළඟ කෑගන්න බේවද්දෝ. අඬු කඩනවා හරි. අඬු. අර ඉංගන්නේ. ගන්නේ නෙමෙයි සර් ඡන්ද දීපු ගමේ කොල්ලෙක්. දැන් නම් හිඟන්න තමයි. මරෙන් ඉපස්සේ යා. කීර්ති කිංකොන් යකෝ. කිංකොන්. හොඳ සර්. කිංකොන් නෙමෙයි කොල්ලෙක් යන්. ඩැඩි අයියකෝ මේක ඉවුර්ත කරන්න මාවේ ඔය. අපෝ ඔගේ බිග්ලැක් යාය. ඊට ඡන්ද දුන්නුනේ ඒක ගන්න ඕනේ. අනේ මේ වන්නි පොතක් මනේ වන හතරකට නම් උනාට කවන්නේ මට නම් එන්න එපා. කීර්ති මොන කාන්තිද සර් මොහිනී අයියෝ මොන චාරියෙක් මේ මොකද මේ අපේ මේ පංකජ සර්නේ සර් මාව මතක නැද්ද අයියට ඡන්ද දවස්වල අපේ ගෙදර ඇවිල්ලා බත් එහෙම කාලා ගියේ පෙට්‍රෝලියම් එකේ මට ජොබ් එකක් එහෙම දෙනවා කිව්වේ මතක නැද්ද මාව
මං කෝජයකෝ යක්කුගේ කියවල වෙලා බත් කෑවේ. අනික පෙට්‍රෝලියම් එකේ ඉන්න යක්කු මදි වෙනද යකෝ. තොපි වගේ යක්කුට තව ජොබ් දෙන්න කීර්ති දුවපයි. අයියෝ කීර්ති. හෙලෝ ඩැඩි. නෑ කිසිම ප්‍රශ්නයක් උන්නේ නෑ. ලස්සනට වැඩේ තිබ්බෑ. මම බය වෙන්න විශ්ව ඩැඩි මම බය නෑ. මොකද? ඇහුන්න. අල්ලපු ගමේ පන්සලේ භූත මන්දිරයක් තියෙනවා. ඒක විවෘත කරන්නත් මට යන්න. සමන්ත කීර්ති මේ ඇතුලේ බය වෙච්ච ඒවා මුකුත් තාත්තට කියන්න ඕනේ නෑ. බය වෙච්ච එක නම් ඕනේ නෑ සර්. චූ වෙච්ච එක නම් කියන්න වෙයි නේ සර්. අයියෝ කීර්ති. පන්සලට 1000යි මට 2000යි 6000යි යකෝ පන්සලට වඩා ලාභ තියෙනවනේ මට එන්නකෝ ධම්මි එන්නකෝ. අනේ මට බෑසු ගත්තෝ වට යන්න. ඔයා බය වෙන්න එපා ධම්මි. ඔයා විනුවෙන් ඕනේ එකෙක් එක මං හැප්පෙන්නම් ධම්මි. ඔයා එන්නකෝ. පෙනුමෙන් අපි දෙන්නෙක් වුණාට හදවතින් එක්කෙනෙක්. එහෙමද පුතේ පෙනුමෙන් මෙතන 50 ටිකට් දෙයක් වුණාට දැන් තියෙන එකක් රුපියල් 100යි. අයුක්තිය අසාධාරණ රජ කරන මේ ලෝකේ ඔව් මගේ සංකුට්ටි වෙන රුපියල් 100ක් කියන මොකක්ද අංකල්? හරි පුතේ හරි කරා යන්න. දෙන්න ධම්මි අත. ඔයාගේ මේ අත අල්ලගත්තේ අතාරින් නෙමෙයි ධම්මි. සත්තයි. ඔයා වෙනුවෙන් මං ඕන අපායකට යනවා. අනේ මට බෑසු ගත්තෝ වට යන්න. ඒ මහලොකු ප්‍රේමවන්තයා කිව්වේ නම් කොහමද? අතින් අත අතාරින්නේ නැහැ කියලා කිව්වේ. අවසානට මාවත් දාලා දෙව්වේ. ඔහොම ඉන්නවා. Dari. Sudu fan එක දාන්න fan එක dari sudu. ඔව් හිතවතුනි දකුණු ආසියාවේ විශාලතම භූත මන්දිරය ඔබ තවමත් නැරඹුවේ නැද්ද? එනේදී අඩුමතරමේ මේකවත් බලන්න එන්න. මොකද ත්‍රාස්‍ය බීතිය කුතුහලය සමගින් අම්මමුව මතක වෙන දසුන් සහිතයි. ඔව් මේ ආස්ථාවේදී විජේරත්න මල්ශාලාවේ අධිපති විජේරත්න මැතිතුම් මෙතනට සම්ප්‍රාප්ත වෙනවා. විජේරත්නයි. අයුවා ටිකට් ඇද්ද? දුන්නාට එක ටිකට් 4ක්. අනේ ලොකු පිනක්යි. මුන් එන්නත් ගන්න වගේ ඔච්චරලා පොලිමේ හිටි. පර පොසිටිව්. 4යි 200යි. අනේ බෝම්බි පන්සලේ වැඩනේ මේවා. බය නැති විදිහට නන්ද මම මල්ශාලාවේ ඉඳලා යන්න ගොලා ඉඳලා යන්න පාල ඉගෙන ගනින් ඔය මාර්යා මාර්යා පුවකලන නෑ මාර්යා ගියා අර ඉන්න බුදු කරලා මිනිහා පුවකලනද නෑ Oleh. Never kali ni leda. Kau arah kaya apa? Nanti. Muka. Apa? Dah ada mini, dah ada kapan mata. New amana, wihir dah. Bitte. Kadang ganda. Oh, idan dah hondak dah kol. Balapan mereka udah naga oh kena tiba-tiba teri gala anji gala lagi ama ek අවසන් කටයුතු කරන්න වෙන්නේ මට කරිනේ
දෙපාර. අප්පද බොල. මේ ළඟදී මුවා ගේම එකේ සින්දුවක් කොල්ලා තිබ්බා. ඌේ කොණ්ඩේ නම් මේ වගේ. හැබැයි ටිකක් තමයි පොඩ්ඩක්. නෙවෙයි. අප්පට සිල් මේ විජේරත් නයනේ මාව මතක නෑ පිළිගත් තෝ වගේ මේක කෙම්බාම් එකට ගත්තා ඒකෝද අනේ නෑනේ අපේ ආච්චි අර කොරෝනා පැණියක් කියලා එකක් ගෙනල්ලා බීලා සීනි වැඩිලා මලානේ උන්දගේ පෙට්ටිය ගන්න ආවේ මන්නේ මතක නැද්ද දැන්න බොල කම්පනාට හොඳ ඊළඟ ඕකනේ මේ පුවක් නෑ ඉස්පංචියක් තියනා දෙන්නද නජ්ජකින් අර අස්තරකින් එක බය කරන් හිටු පන්ති දෙන්නේ අපිට විජයරත්න බොලම බය කරන් බෑ කෝ අපුව බලපන් මේ විජයරත්න බය කරන් කී දෙනෙක් කොටු වුණාද කියලා පුළුවන් වුණාද ඈ මොකද විජේරත්න අංකල් මේලියට එල්ල බය වුණා. අපේ ගෑණි ඇවිල්ලා යකෝ මම බය වුණා හොඳටම අංකල් මූරද නැන්දර බය වෙන්නේ. මම මොන මලේ යකෙකුටවත් බය නැහැ. හැබැයි අපේ ගෑණිට බයයි. බලපංගෝ කොණ්ඩේ කඩාගෙන ඉඳී යක්ෂ පෙනුම. මං ආවක කියන්න එපා. ඇතුළට යන්න. රංජනියෝ පුවක් කැල්ලක් නෑ. අනේ මන් ළඟ නෑ බං. අයියෝ. උඹලාට කියන්න කට්ටිය බය වුණා මාර බය විල්ලක්. ඒකනේ බං කියන්නේ. ඔක්කොටම වඩා බය වුණේ අර නායාගේ පිළිමේට බා. කපල් එකේම දිව්වා දිවිල්ලක්. මම තව සිටයක් එනවා. යකෝ මේ මම බය කරන්නේ අන්න අහකට වෙලද කවුද මල්ලේ මේ යක්කු ඔක්කොම මෙහෙවරු මේ මල්ලි මේක පිළිවෙලට පොඩ්ඩක් කරයි යමල්ලකෝ මේ මේක අර කෙරවලේ ඉඳන් යන හැම එකගේ මහනවලු මාව අඳුරනවාද කියලා යකෝ එහෙම වුණාම මිනිස්සු බය වෙනවද කියහන්කෝ ඈ මේ මෝහිනි උඹ අර ලණුවේ ඉඳගෙන නිදි කිරා වැටෙන්න එපා පොඩ්ඩක් ඉඳන් පණ ඇතු විදහන්කෝ පොඩ්ඩක් මේ උඹලා තුන් දෙනාත් මෝහිනීට අනම්මනම් කියන්න බෑ හරිද පාඩුවේ උඹලගේ වැඩේ කරන් ඵලයන් අනිත් එක උඹලා මේ මොකද්ද ඒ ගහන සින්දුව කුකු තංගච්චි ගාලා පොඩ බය වෙන්නේ සින්දුවක් ගහපල්ලකෝ ඈ මෙලෝ රහක් නෑ සිස් ආම් බලපන් අරක ඉන්න හැටි මිනි එක මේ බරුව හදපන් මිනිස්සුන්ගේ පැත්තට පශ්චාත් භාගය දාගෙන හදහල්ලකෝ මේක පොඩ කල්පනාවෙන් කරා යමල්ලා දන්නවනේ හොඳට අදාම වෙවිලා තියන්නේ දන්නවනේ ඉතින් සුමතිට හරි ගියා කියන්නේ උඹලට හරිද මල්ලි මේ කරා යම මේ පොඩ බලපන් මේ හරි වැඩ ඉතින් කරා යම අයියේ මේ මම නම් බය වුණා මාර බය විල්ලක් හැබැයි මම බය වුණා බං මට මගදී නින්ද ගියා මූ බය කරන එකද නැත්තම් බය වෙලා ඉන්න එකද මූණ විදුලි භූතයද හොදව වර යන්න ආවෙන්න මල්ලි හරි එන පරිස්සමට කඳු පල්ලම් කැලෑවැදින් ගමන භයංකර වටීද ජීවිතේ එක්ක කරන සෙල්ලම මග මරන මෝග කියන්නේ කවුද කියන් සඳ ඔව් අපේ විද්‍යාසර් එනවා ළමයි කීප දෙනෙකුත් එක්කගෙන අපි ඉස්කෝලේ විද්‍යාව සර් අයිවෝන් අපිට දෙන්න භාග 4යි ෆුල් එකයි. භාග නෑ සර් ඔක්කොම ෆුල් තියෙන්නේ. හරි අපිට ෆුල් පහක් දෙන්න පහක් නේ සර් දෙන්න. යන්න බෑ සර් බයයි. දැන් ඇයි මේ බය වෙලා දැන් මොකටද බය වෙන්නේ? ඇතුළේ ඉන්නේ යක්කෝ නෙමෙයි. ඇතුළේ යක්කුන් ඇඳලා ඉන්නේ මිනිස්සු. කවුද? මිනිස්සු. අපි මිනිස්සුන්ට බය වෙන්න ඕනේ? මගේ දරුවනේ එයාකෙකුට බය වුණොත් ඒ බය තොයිලයක් නටල හරි යවන්න පුළුවන්. හැබැයි මිනිස්සෙකුට බය වුණොත් ඒ බය යවන්න බෑ කියලා කියනවනේ දරුවනේ. ඕකේ සර්ට අපි කිව්වේ යන්න බෑ සර් බයයි කියලා. හරි. හැබැයි දරුවනේ සර්ට මෙහෙම වෙච්ච වගක්
ඉස්කෝලේ කාටවත් කියන්න එපා. මේන්න එකවත් නෝම් කරන්න එකෙක් නැද්ද යකෝ කොච්චර වෙලා ඉන්නද විටක්වත් කනවා මේ ඕප් කළා ගොඩ ඔහිතවතුනි ඔබට ඇහෙනවාදේ භයංකාර විලාපනාදය මේ වන විටත් 4 දෙනෙක් සීසුන් වැද වැටි මරණාසන්න වී රෝහල්ගත කළා. මම පරින් ගන්න. දේවනේ. මොකද කොයි පාත්තුනේ නේ. දුකෝයි. යකෙක් ඇවිල්ලා. යකෙක් මේ වරල්ලා. අයියයි මොකද කේස් එක? සුදුවේ ඇඳගෙන දිව මෙතෙන් විතර දිගයි. හරින්නේ. ඒ බම් මේ ලොකු අයියානේ. ඔය දිව නෙමෙයි රැවුල තියෙන්නේ. පොඩ්ඩයි ඉඳන් මං අඳුරනද කියලා අහලා බලන්න. නවත්තපන් මම ඔය විකාරේ. මේ වරේ. මොනවද බම් මේ ගම් විනාශන වැඩ කරාට කමන්නේ. වැඩ කරන පිළිවෙලක් තියෙනවා. ඈ දන්න කියන මිනිස්සුගෙන් අහගෙන දැන් මේක වහලා දාපන් හරි. දාපන් මම බලන්න. උඹලා ඕක ගණන් ගන්න එපා බං. ලොකු අයියලා හැමදාම කරන්න ඇවිල්ලා වැඩකට බාල්දි දාන එකනේ බං. ඕක ගණන් ගන්න එපා. උඹලා මේ වැඩි සද්ද බද්ද කරන්න නැතු උඹලා වැඩේ ලයින් එකට ගහපල්ල. මොනවාද ඉතින්? සල්ලින්. වැඩේ කරා යන්න පුළුවන් සුමතියයි. මේ අපේ මේ ඉන්න ගොබ්බ 70ත් එක මේක කරන්න බෑනේ. ටූ මුන් එක. දැන් ඇයි මුන් එක බැරි? ඇයි කියන්නේ සුමතියයි? ඔයාර මිනිස්සු බවෙන්න කියන ගෙනල්ලා තිබ්බ නයි පිළිමේ මුන් ඒක අරන් ගිහින් තැන් වලින් තියනවා. මන් දැක්ක එකපාරක් අර කිරෝලේ කාමරේ දිහා. තව ටිකකින් බලද්දි නැද කාමරේ දිහා. මේ මන් දැන් බලද්දි අර තියෙන්නේ සෝනකා. මුන් ඒකේ සෙල්ලම් කරනවනේ පිස්සමු. අර ආම්බඩු. මොක? යකෝ මන් නයි පිළිමයක් ගෙනාවේ නෑ බං. කවුද යකෝ නයි පිළිමයක් ගෙනාවේ? මේ ඔය ලන්තර මතර වර යන්න බං. මෙන්න මෙතන ගන්න ඕක. මූ පිළිමයක් නෙවෙයි යකෝ. මෙච්චර ළමයි ඇතුලේ එහෙම ගිහින් තියන්නේ. මූ ඇත්තනයි යකෝ. මං කිව්වා ගෙදර උඩ කෑ ගන්න එපා කියලා. කද පුළුතු ගදක් කියන්නේ. මන් දවසක් අර මලගෙදරුනේ කීවේ පුතා හොල්මන කියලා දෙයක් නැහැ. හොල්මන කියන්නේ හෙල්ලෙන මනස. මම මැරිලා අයියෝ මම මැරිලා අයියෝ බුදුම්මෝ